අද අපි යන්න හදන්නේ වුඩ්ලන් වල තියෙන ඇපාර්ට්මන්ට් ටිකක් බලන්න. වුඩ්ලන් ටෙක්සාස් කියලා කියන්නේ ඇමරිකාවේ තියෙන ජීවත් වෙන්න හොඳම නගර අතර දෙවන තැන තියෙන නගරයක්. අපි ගිය ඇපාර්ට්මන්ට් අතර අපේ බජට් එකට ගැලපෙනම තැන වගේම කොන්ඩු ස්කූල් ඩිස්ට්‍රික්ට් එකේ තියෙන හොඳම ස්කූල් වලින් එකකට තමයි මේ ඇපාර්ට්මන්ට් එක අයිති වෙන්නේ. දැන් ඉන්න ඇපාර්ට්මන්ට් එකේ ඉඳන් මට වැඩට යන්න පැය භාගයක් විතර ගත වෙන නිසා සමර් නිවාඩුවට ඇපාර්ට්මන්ට් එක මාරු කරන්න හිතුවා. අපි ඇපාර්ට්මන්ට් 4ක් විතර බලන්න ගියා. දැන් යන මේ ඇපාර්ට්මන්ට් එකේ ඉඳන් අලුත් ඉස්කෝලවලටත් දුවගේ කොලෙජ් එකටත් යන්න විනාඩි 8ක් වගේ සුළු කාලයක්. හරිම නිදහස් වගේම පොඩි අයට සෙල්ලම් කරන්න ප්ලේ ග්‍රවුන්ඩ් එකකුත් ටෙනිස් කෝඩ් එකකුත් තියෙනවා. ඔෆිස් එකේ හිටපු ගර්ල් අපිව ඇපාර්ට්මන්ට් ටුවර් එකක් එක්කගෙන ගියා. මේ ඇපාර්ට්මන්ට් එකේ 2 bedroom 2 bathroom තියෙනවා. මුලින්ම ලොකු ලිවිං රූම් එකක් තියෙනවා. මාස්ටර් බෙඩ්රූම් එක අනිත් රූම් එකට වඩා ලොකු වගේම ඇටච් බාත්රූම් එකකුත් වෝකින් ක්ලොසෙට් එකකුත් තියෙනවා. කිචන් එකේ අවන් එකයි ෆ්‍රිජ් එකයි මයික්‍රෝවේව් එකයි තියෙනවා. අපි දැන් ඉන්නේ ඇපාර්ට්මන්ට් එකට ගොඩක්ම සමානයි. ලොකු ලස්සන පූල් එකකුත් ක්ලබ් හවුස් එකේ බිලියඩ් ටේබල් එකකුත් ඊට ළඟින්ම ජිම් එකකුත් තියෙනවා. තවත් ඒ වගේ ඇපාර්ට්මන්ට් කීපයක් බලලා අපි ගෙදර එන්න පිටත් වුණා. මේ ඇපාර්ට්මන්ට් එකට මන්ත්ලි රෙන්ටල් එක 1650යි. මග පොඩි පාක් එකක් තිබිලා අපි එතන නතර වුණා. ස්නැක් එකක් ගන්න කියලා ළඟ තිබුණ රෙස්ටෝරන්ට් එකකට ගියා. අපි එදා දවසේ ඒ විදිහට ගත කරලා හවස් වෙනකොට ගෙදර ආවා. බලපු හැම ඇපාර්ට්මන්ට් එකකින්ම දැන් මේ වීඩියෝ එකේ තියෙන ඇපාර්ට්මන්ට් එක හොඳයි කියලා අපි තීරණය කළා.